Hi guys, ඉතින් කොහොමද? හැමෝම හොඳින් ඉන්නවා කියලා හිතනවා. අද ඇත්තටම මේක travel video එකක්කුත් නෙමෙයි. ඒ වුණාට එහෙම තමයි කියලා හිතා ගන්නත් පුළුවන්. මොකද අපි ගෙවෙන හැම තප්පරයක්ම අපි විඳිනවා සහ ඒ ගෙවන්නේ අපි මේ ජීවිතේ වුණත් අපි ගෙවන travel එකක් නෙමෙයි ගෙවන්නේ. අපි ගෙවන්නේ මේ මොකක් හරි ගමනාන්තයක් නෙමෙයි යන්නේ. ඉතින් ඒ ගෙවෙන ගමනාන්තේ තවත් එක් සොඳුරු තැනකට තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. පිටිපස්සෙන් දැක්ක ගමන් පේනවා ඇති. කොයි වගේ තැනකටද ඇවිල්ලා තියෙන්නේ කියලා. ඉතින් මම අද ඇවිල්ලා තියෙන්නේ ඉස්කෝලේකට. කට්ටිය බලනවාද මොකද්ද මෝ ඉස්කෝලේකට ගිහිල්ලා කරන්නේ කියලා. ඇත්තටම අපේ මේක ඒ කියන්නේ ප්‍රොජෙක්ට් එකක් අපේ කැම්පස් එකෙන් කරගෙන යනවා ඉන්ජිනියරින් ෆැකල්ටි එකෙන් කරගෙන යනවා සොයුරු යාත්‍රා කියලා ප්‍රොජෙක්ට් එකක්. ඉතින් ඒකේ 9 වෙනි වතාවට ඒ කියන්නේ මීට කලින් අපි ඉස්කෝල වලටත් ගිහිල්ලා උගන්වලා තියෙනවා සහ ඉදිරියටත් අපි මේක කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ සොයුරු යාත්‍රා එකෙන් අද අපි ඇවිල්ලා තියෙනවා කොස්ලන්ද ජාතික පාසලට. ඉතින් මේ කොස්ලන්ද ජාතික පාසල ගැන කිව්වොත් මාර්ම ලස්සන පැත්තක තියෙන්නේ බෙරගලට එනවා. ඒ කියන්නේ බලංගොඩ පැත්තෙන් එනවා නම් බෙරගලට ඇවිල්ලා බෙරගලින් වැල්ල වාය පාරේ ටිකක් දුර එද්දී තමයි මේ කියන කොස්ලන්ද ජාතික පාසල අපිට හම්බෙන්නේ. ඉතින් අපි බලමු මොන වගේ අත්දැකීමක්ද අපිටත් ගන්න පුළුවන් කියලා. මේ සොයුරු යාත්‍රා ප්‍රොජෙක්ට් එකෙන් අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ 10 11 වසරින් ඉඳන් මල්ල දැන් ලබන මාසේ O level exam තියෙනවා. ඉතින් මේ දේවල් එක්ක එයාලට අපිට එයාලා වෙනුවෙන් කරන්න පුළුවන් එක වචනයක් හරි එයාලා වෙනුවෙන් උගන්වන්න පුළුවන් නම් එයාලට කියලා දෙන්න පුළුවන් නම් ඉතින් ඒ දේ වෙනුවෙන් තමයි මෙච්චර දුර ඉඳන් අපිත් ඉතින් හිතනවා එයාලත් අනිවාර්යෙන්ම මේකෙන් ලොකු ප්‍රයෝජනයක් ගන්න ඇති කියලා. බලමු දවස් දෙකක් තියෙනවා අදයි හෙටයි කොහොමද ගෙවෙන්නේ සහ ඉස්කෝලේ කාලේ මතක් වෙන දවස් දෙකක් වෙයි කියලා මම හිතනවා. මම කියන්නේ මගේ ඉස්කෝලේ වුණත් නෙමෙයි මගේ ඉස්කෝලේ වුණා නැත. ඉස්කෝලේට ආවට පස්සේ අර ඉස්කෝලේට ආයි යන්න තිබ්බනම් කියන ෆීලින් එක තාම එනවා. පුටු වුණත් තියෙදි තේරෙනවානේ මේ පුටු ආයි කොහෙවත් හොයාගන්න නැහැ. මේ වගේ පුටු තියෙන ඉස්කෝලවල විතරයි. බලමු දවස් දෙක කොහොමද ගෙවෙන්නේ. ඒක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න තමයි මම මේ වීඩියෝ එක දාන්නේ. එහෙනම් දිගට වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. විමර්ශකයා channel එකත් sub කරන්න අමතක කරන්න එපා. යාළුවෝ ටික උදාහරණ ළමයින්ට උගන්වන ගමන් ඉන්න. අපිත් ගිහිල්ලා බලමු මොකද වෙන්නේ. අද තෑගි දෙනවා. ගොඩාක් වැඩ ටිකක් වෙනවා අදයි හෙටයි. ඒ වීඩියෝ දෙකම මම එක වීඩියෝ එකකට ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඕක තමයි අද දවසේ වෙන්නේ. ඉතින් ගෙවෙන ගමනාන්තේ තවත් එක් ලස්සන නිමේෂයක් තමයි මේ ගෙවෙන්නේ. අපි යම් බලන්න මොන වගේද මේ අත්දැකීම. අපිටත් ලොකු අත්දැකීමක්. එහෙනම් දිගට වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. සිත් සයුරු පතායස ඉසුරු කොහෙදෝ යන්නේ දමා තනිකර දිනු ගම සොඳුරු. අපිට අපේ සම්මන්ත්‍රණයේ ඉස්සරහට කරගෙන යන්න කොස්ලන්ද ජාතික පාසලේ විදුහල්පතිනිය අපිට හොඳ ආරම්භයක් ලබා දුන්නා. ගමේ සඳතරු පෙනෙනවාදෝ අනේ ආයෙත් ඉන්නේ කවදාදෝ
සිප් සයුරු පතායස ඉසුරු කොහෙදෝ යන්නේ දමා තනිකර දිනු ගම සොඳු අකුරු අඩුවැයි ගමේ ඉස්කෝලේ සොඳුරු ගම යලි දකිමි කොයි කාලේ සරාසිප් සයුරු පතා. ඉතින් මේ වගේ ප්‍රශ්න වටයකුත් අපි තියලා අපේ නංගින මල්ලිලට අපි තෑගි දෙන්න අමතක කරෙත් නෑ. ඉතින් ඔන්න හොමයි අපේ ඉස්කෝලේ පළවෙනි දවස හවර වෙන්නේ. ඉතින් අපිට ඉස්කෝලෙන් වීඩියෝ එක ඉවර කරන්න කියන්නේ පළවෙනි දවසේ ඉවර කරගන්න බැරි වුණා. කට්ටියක් ගියා ඒ වගේම අපිටත් අර තිබ්බ වැඩත් එක්ක. හෙට කට්ටියත් එක්ක පොඩ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. සහ ඒ වගේම කියන්න ඕනේ අපි එතනින් ඉස්කෝලෙන් එහෙම ගියා යාළුවෝ ගෙදරට. ගිහිල්ලා දැන් යනවා පොඩි ගමනාන්තයක්. දැන් අපි යනවා උඩුදියලුමේ ගිහිල්ලා එන්න. තව යාළුවෝ ටික තාම මෙන්න මේ පැත්තෙන් ඉන ගමන් ඉන්නේ. ඔන්න එනවා. බලාගෙන ලිසයි මේ තාම කට්ටිය එන ගමන් ඉන්නේ. අපි ගිහිල්ලා බලමු උඩුදියලුමට. මමත් ගිහිල්ලා නැහැ මීට කලින්. ඒ වුණාට බෙරගල පාර එනවනම් අනිවාර්යෙන් උඩුදියලුමට ගිහිල්ලා තමයි යන්නේ. ගිහිල්ලා බලමු මොන වගේ අත්දැකීමක්ද ගන්න පුළුවන් කියලා. එහෙනම් දිගටම වීඩියෝත් එක්ක එකතුලා ඉන්න. හයි කියන්න. හයි. හායි. හයි. ඉතින් ඒ වගේම කියන්න ඕනි උඩුදියලුමට අපි යද්දි තිබ්බ පරිසරය සහ ඒ ගමන ඒක වෙනස්ම අත්දැකීමක්. මොකද ඒ ගමන අපේ හිතන තරම් ලේසි ගමනක් නෙමෙයි. වගේම ඒ පරිසරයත් ඒ සුන්දරත්වය කියා නිම කරන්න බැරි තරම්. ඉතින් යාළුවොත් එක්ක අපි ඒක කට්ටියත් එක්ක කයියක් ගගහ ටිකෙන් ටික අපි උඩුදියලුමටත් ළඟා වුණා. ඔන්න මේ කට්ටිය දැන් යාළුවෝ ටික දැක්කේ නැහැ. කට්ටිය එනවා පිටිපස්සෙන්. ඔයන අපේ ලහිරුස. වායම් මං එන්න. අපේ නිමලුත් වෙනවා. අශින්තයත් වෙනවා. මේ ඉන්නේ අපේ කෝඩිනේටර් සුද්දා. කට්ටියත් යනවා. ඊළ බලමු මට ඒ කියන්නේ. මම හිතුවේ කට්ටිය කොට පස්සෙන් එනවා කියලා. නෑ කට්ටිය ඉස්සරහින් ඇවිල්ලා තින්නේ. බලමුකෝ මොකද වෙන්නේ කියලා.
ලයිරු අපේ ගමන ගැන මොනවා හරි කියන්න ලයිරු. සුපිරි. එච්චරද? සුපිරි. අපි මුදුදේවල මේ පිටට යනවා. එකට දැනෙන සනීපේ හිටලා අපි නේද? මේ කොළඹ දැනෙන්නේ නැහැ නේ. රශින්ද මොනවා හරි කියන්න රශින්ද? එකට දැනෙන්නේ නිදිමත. ඊයේ රෑව නිදි මරලා. නිදිමත අපේවල ජනිත්. නිමා මොකද කියන්නේ ටැමිල් වලින් කියන්නේ? ඔල්ල ඔක්කොම නිදිමතේ ඉන්නේ. අපි පාන්දර 3:00 විතර නිදාගත්තනේ. මොකද්ද හේතුව? ඕමි ගහුවා. මේ අපේ තව කොල්ලෙක් ඉන්නවා මේ. එයාලා මේ ලබන අවුරුද්දේ මේ රාමේ කතාවයි. මම බලලා කෝල් එකෙන්. Hi, good morning හැමෝටම. ඉතින් ඔන්න අදත් උදේ පාන්දරම නැගිටලා අපේ සූර්ය යාත්‍රා වැඩසටහනේ දෙවෙනි දවසේ කොස්ලන්ත ජාතික පාසලත් එක්ක ගෙවෙන සහ අපේ අවසාන දවස. ඊයේත් විඩාබර දවසක අවසානයේ කිව්වොත් මම හරි මොකද වැඩ ගොඩාක් කරලා ඒවා හැමදේම ඉවර කරලා ඊට පස්සේ අපි ගියා උඩු දියුලුමේ ගියා. එතන ගිහිල්ලත් පොඩි ප්‍රශ්නයක් වුණා. මේ අපේ ඇඳුම් බෑග් ගන්න නැතිලා පොඩි ප්‍රශ්නයක් වුණා. ඉතින් ඒ දේවල් එක ඒකයි මට ඊයේ වීඩියෝ එක ඉවර කරන්න බැන්නේ පළවෙනි දවසේ. ඒ වුණාට අද දෙවෙනි දවසේ ලස්සන වැඩ කටයුතු ටිකක් යනවා. යන ගමන් ඉස්කෝලේ තියෙන්නේ. බලමු මොකද වෙන්නේ කියලා. දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. බලමු ඉස්සරහට ලස්සන වැඩ ටිකක් තියෙනවා. ඉතින් කොහොම හරි ඔන්න ඔහම දෙවෙනි දවසේ වැඩ කටයුතු ටික සම්පූර්ණයෙන්ම අපිට කරගෙන යන්න නංගිල මල්ලිලා අපිට ලොකු සපෝට් එකක් දුන්නා වගේම ඒ දවස් අපි හිතුවට වඩා ඉක්මනට ගෙවිලා ගියා. ඉතින් ඒ වගේම කියන්න ඕනේ මේ හැමදේම අතරතුරේදී අපිට තවත් පුළුවන්කමක් ලැබුණා විෂයානුකූල දේවල් වලට අමතරව ඉස්සරහට ඕන වෙන තාක්ෂණික දැනුම ඒ ගැනත් අපිට නංගිල මල්ලිලත් එක්ක ලොකු දැනුමක් බෙදා හදා ගන්නට පුළුවන්කමක් ලැබුණා. ඉතින් ඔන්න ඔහමයි අද දවසේ වැඩ කටයුතු ටික අහවර වෙන්නේ. ඉතින් ඒ වගේම කියන්න ඕනේ මේත් එක්කම ගොඩක් ස්තුතිවන්ත වෙනවා අපේ
කොස්ලන්ද ජාතික පාසලේ අපේ විදුහල් තුපිනියටත් ඒ වගේම අපිට දවස් දෙකම මාර විදිහට සපෝට් එකක් දීපු අපේ නංගිල මාලිලා හැමෝටම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම දැන් බලන්න දැන් මේ කොහෙද ඇවිල්ලා තියෙන්නේ කියලා. මට වීඩියෝ එක ඇත්තටම ඉස්කෝලෙන් මම අර ඉවර කරන්න හැදුවට කට්ටියත් එක්ක අරගෙන මට ඒවට ඉවර කරගන්න උනේ නැහැ. ඊට පස්සේ අපි ඉස්කෝලේ ගිහිල්ලා එහෙම මේ වැට් ටික ඉවර කරලා එහෙමම ආවා යාළුවගේ ගෙවල් ගාව පොඩි ලස්සන වැව් තාවුල්ලක් තියෙනවා. එතනට ආවා. ඉතින් මෙතනත් පොඩ්ඩක් ඉඳලා අද දැන් යාළුවා ගෙදර ඉඳලා අද රැයට හරි අද රැයට ගොඩක් දුරට හෙට කැම්පස් නිසා අද රැයටම යන්න තමයි හිතාගෙන ඉන්නේ. යාළුවෝ ටිකක් ඉන්නවා ඉස්සරහ මම පෙන්නනවා. මෙහෙම වීඩියෝ එක ඉවර කරන් තමයි බැලුවේ. එහෙනම් channel එක sub කරන්නත් අමතක කරන්න එපා. විනාශකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඒ වගේම අපි තව සොයුරු යාත්‍රා ප්‍රොජෙක්ට් එකකින් අනිවාර්යෙන් හම්බෙමු. එහෙනම් හැමෝම පරිස්සමෙන් ඉන්න. බුදු සරණයි. මම යාළුවෝ ටිකක් මම පෙන්නන්නම් ඉස්සරහට. පොඩ්ඩක් ඉන්න. යන්න හදන කට්ටිය. යාළුවනේ යාළුවෝ පොඩ්ඩක් එන්න. ආ කෙනෙක් ඉන්නවා මේ ගුරුතුමා අපේ ගුරුතුමා ඉන්නවා. පිටිපස්සෙන් තල්ලා ඉතින් මෙතනින් මම වීඩියෝ එක ඉවර කරනවා. එහෙනම් ලස්සන වීඩියෝ එකක් හම්බෙමු. එතකන් පරිස්සමෙන් ඉන්න. බුදු සරණයි හැමෝටම.